සුබ දවසක් සියලු දෙනාටම. මට අද හිතුණා ඇත්තටම මේ ගොඩක් අය නොදන්න වැක්සීන් ගැන. ඔබේ සුරතලාට වැක්සීන් දෙන්න ඕනි කොහොමද? මොන කාලෙදිද? මොන වගේ පීරියඩ් එකකදී කියලා තමයි දැනුවත් කරන්න. මේක ගොඩාක් අයට මේක අත්‍යවශ්‍ය දෙයක්. මොකද ලෙඩක් හැදෙනවට වඩා අපි ලෙඩක් හැදෙන එක වළක්වා ගැනීම තමයි ඇත්තටම කරන්න ඕනි. මොකද ලෙඩක් හැදිලා ඒකට ඇන්ටිබයොටික් දීලා බෙහෙත් දීලා සතාට තව ටිකක් හානි කරගන්නවට වඩා ඔයාලගේ සල්ලි නාස්ති කරගන්නවට වඩා හොඳම දේ තමයි වැක්සීන් කරලා ලෙඩක් හදන එක වළක්වා ගැනීම. ඒ නිසා අපි සාමාන්‍ය පොඩි වයසේ මාස එකමාර වගේ වයසේ අයට අපි වැක්සීන් කරන්න පටන් ගන්නවා. මුලින් පාව වැක්සීන් එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඩිස්ටෙම්පර් වැක්සීන් එක දෙන්න ඕනේ. ඊට පස්සේ රේබීස් එක දෙන්න ඕනේ. ඊට පස්සේ වань බූස්ටර් කරන්න ඕනේ. මුලින්ම අපි වැක්සීන් එකක් කියන්නේ මොකක්ද කියන එක පොඩි දැනුවත් වීමක් කරලා දෙන්න කියන්න. වැක්සීන් එකක් කියන්නේ අපි සාමාන්‍යයෙන් වෛරස් ලෙඩවලට වෛරස් ලෙඩ හැදෙන්න කලින් දෙන බෙහෙතක්. ඒ වැක්සීන් එකක් කියන්නේ ඒක අපි වැක්සීන් ඒ වෛරස් එකේම සමහර වෛරස් වල ඒ වෛරස් එකේ ප්‍රෝටීන් එක අපි ගන්නවා. සමහර වෛරස් වල පාටිකල්ස් ගන්නවා. සමහර වෛරස් වල අඩපණ කරන ලද වෛරස් එක අපි යූස් කරන්නේ වැක්සීන් එකක් කියලා. ඒකට වැක්සීන් එකක් දුන්නාම සාමාන්‍යයෙන් දවසක් විතර ගියාම උණ ගන්නවා. ඉතින් ගොඩාක් අපේ කස්ටමර්ස්ලා අපෙන් අහන ડોක්ටර් උණ බල්ලා කන්නේ නැහැ. අද අමාරුවෙන් ඉන්නේ. ඉතින් ඇත්තටම ඒකට හේතුව තමයි අපි වැක්සීන් එකක් දුන්නාම උණ ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. දැන් ඔබතුමාලා නත් දන්නවා දැන් කොරෝනා වැක්සීන් එක ගත්තම ආයේ උණ එනවනේ. ඔයාලා ඕන කෙනෙක් දන්නවා ඒ ගැන පොඩි දැන් ගොඩක් වැක්සීන් ගැන දැනුවත් නේ ගොඩක් අය මේ කොරෝනා ලෙඩෙත් එක්ක. ඉතින් ඒ වගේ වෛරස් එක මොනම වැක්සීන් එකකට උණ ගන්නවා. මොකද ඇඟ හිතන්නේ අපි වැක්සීන් එක දුන්නාම ඒ වෛරස් එක ඇඟට ඇවිල්ලා කියලා. ඒ වගේ එයා ඒකට රියැක්ට් කරනවා. ඒ නිසා තමයි ඇඟේ ඇන්ටිබොඩි කියලා හැදෙනවා ඇන්ටිබොඩි. ඒ නිසා තමයි උණ ගන්න. ඒක ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ. වැක්සීන් එකක් දුන්නාම සමහර අය පළවෙනි වැක්සීන් එක දුන්නාම දෙවෙනි එක දෙන්නෙත් නැහැ. උණ ගත්තා අමාරුණා කියලා. එහෙම කරන්න එපා. කොයි වෙලේවත් වැක්සීන් එකක් දෙන එක අත්‍යවශ්‍යයි. ඉතින් අපි වැක්සීන් සාමාන්‍ය වැක්සීන් ෂෙඩියුල් එක තමයි පොඩි පප් කෙනෙක්ට මුලින්ම සති 6 දී දෙන්න ඕනි පාව වැක්සීන්. පාව වැක්සීන් එක දීලා ඊට පස්සේ අපි කියනවා දවස් 3ක් නාවන්න එපා. ඒ කියන්නේ අර උණ ගන්න නිසා. ඊට පස්සේ අපි ඩිස්ටෙම්පර් වැක්සීන් එක දෙන්න ඕනේ සති 8. ඊළඟට සති 8න් දීලා ආයේ රේබීස් එක දෙන්න ඕනේ සති 10න්. ඊළඟට ආයෙත් පාව බූස්ටර් කරන්න ඕනේ. ඒ කියන්නේ සෙකන්ඩ් ඩෝස් එක දෙන්න ඕනේ සති 12න්. ඊට පස්සේ ආයේ ඩිස්ටෙම්පර් වැක්සීන් එක දෙන්න ඕන සති 14න්. ඊළඟට 16න් දෙන්න ඕන ආයි රේබීස් වැක්සීන් එක. ඔය වැක්සීන් අනිවාර්යෙන් දෙන්න ඕනේ. දැන් පාව කියන ලෙඩේ පාව කියන්නේ ඇත්තටම එයාලට හැදෙනවා බ්ලඩි ඩයරියා. ඒ කියන්නේ අතිසාරය ලේ අතිසාරය කියන්නේ ඒක. ඉතින් ඒ ලෙඩ හැදුනොත් පොඩි අයට ගොඩ අමාරු වෙනවා. අනිත් එක තමයි ඩිස්ටෙම්පර් කියලා අපි දෙවනුව දෙන වැක්සීන් එක. ඩිස්ටෙම්පර් කිව්වම ඇත්තටම ඒක DHL කියලා කම්බයින් වැක්සීන් එකක්. ඒකේ තියෙනවා ඩිස්ටෙම්පර් කියලා. ඩිස්ටෙම්පර් කියන්නේ සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් කමී කියන්නේ පස්සපන් නැති වෙන ලෙඩේ කියලා. අන්න ඒක. ඉතින් ඒක දෙන්න ඕන සති 8. ඒකේ තියෙනවා වැක්සීන් 3ක්. ඩිස්ටෙම්පර්, ලෙප්ටෝස්පයිරෝසිස්, හෙපටයිටිස්. ඔය ලෙඩ තුනම කවර් වෙනවා මේ වැක්සීන් එකෙන්. ඉතින් ඊට අමතරව තමයි රේබීස්. රේබීස් කියන්නේ අපි දන්නවනේ හැමෝම ගොඩ අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ. මොකද හේතුව තමයි රේබීස් කියන්නේ සූනොටි. ඒක දැන් ඔයාලගේ බබාලා ගෙදර ඉන්න අය ඔයාලගේ පෙට්ටු අත ගන්නවා, නාවනවා, ඒ වෙලාවට කෙල ගෑවෙනවා, සීරෙනවා, එයා සෙල්ලමට දත් වෙන නිසා හපනවා. ඔය වගේ වෙලාවට ඇත්තටම එකක් රේබීස් දෙන්න ඕන වැදගත්කම තමයි ආගේ සුරතලාගේ ආරක්ෂාව සහ ගෙදර අයගේ ආරක්ෂාව. ඒක අනිවාර්යෙන් ඒ හින්දා රේබීස් දෙන්න. ඒ විදිහට අනිවාර්යයෙන්ම වැක්සීන් ෂෙඩියුල් එක යන්න ඕනේ. සමහර වෙලාවට ඔක පොඩි එක ડોක්ටර්ස්ලාගේ ඩොක්ටර්ස්ලා වෙන විදිහට වැක්සීන් ෂෙඩියුල් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. සමහර අය රේබීස් එක මුලින්ම ගහන්නත් පුළුවන්. අපි හිස්ටරි එක දන්නේ නැති පප් කෙනෙක් නම් පපි කෙනෙක් නම් අපි යාට දෙනවා මේ රේබීස් මුලින්ම. එහෙම දෙන්නත් පුළුවන්. සාමාන්‍ය ෂෙඩියුල් එක තමයි මම ඔය කිව්වේ. ඒ නිසා ඉතින් අපි වැක්සීන් අනිවාර්යයෙන්ම කරගන්න. මොකද ගොඩ අය ඕක හරියට කරන්නේ නැහැ. ඒක කරගත්තේ නැති උනන් Tamanටම තමයි අන්තිමට ඒකේ වාඩු වෙන්නේ. ඒක බලපෑම එන්නේ Tamanටමයි. ඊට පස්සේ වියදම් කරන්න ඕනේ. ඒ වගේ ලොකු මුදලක් වියදම් කරන්න ඕනේ. වැක්සීන් එකකට යන්නේ සුළු මුදලක්. හැබැයි ලෙඩේ හැදුනොත් ඊට වඩා ලොකු මුදලක් වියදම් වෙනවා. ඒ වගේම සනීප කරගන්නත් ගොඩාක්
මහන්සි වෙන්න වෙනවා. සමහර ඒවා අමාරුත් වෙනවා. ඒ නිසා ඒ ගැන දැනුවත් වෙන්න අනිවාර්යයෙන්ම සමහර අය වැක්සින් එකක් දුන්නාම ඊළඟ වැක්සින් එක හරියට දිනේට එන්න එහෙම කරන්න එපා. අනිවාර්යයෙන් වැක්සින් දිනේට කරන්න. ඒ දිනේ දෙන දවසට පුළුවන් තරම් ඒ දිනේ එන දවසටම කරන්න. ඒක තමයි හොඳම. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඇත්තටම සමහර අපේ ක්ලයන්ට්ලා එනවා වැක්සින් එක කරගන්න ලෙඩ වෙලා ලෙඩට බෙහෙත් කරගන්න ගමන් වැක්සින් කරන්න. එහෙම කවදාවත් එන්න එපා. වැක්සින් එකක් කරන්න ඕන හොඳට නිරෝගීව හොඳට කාලා බීලා සෙල්ලම් කරලා ඉන්න අවස්ථාවේදී. ඒකට කවදාවත් ලෙඩක් තියෙද්දි වැක්සින් එකක් දෙන්නේ නැහැ. එහෙම වුණොත් සතාට තව හානියක් වෙනවා ඒකෙන්. ඒ නිසා කවදාවත් ලෙඩ වෙලා ඉන්න වෙලාවට එන්න එපා. වැක්සින් එකක් කරන්න හිතාගෙන එන්න එපා. හොඳද? හොඳට නිරෝගී අවස්ථාවක එන්න. ඒ ටික තමයි ඇත්තටම කෙටියෙන් කියන්න තියෙන්නේ. ඉතින් ඔබ සියලු දෙනාටම ස්තුතියි.